තාත්තා තමයි මට කියලා දුන්නේ සිංහල. හැබැයි අද නෑ. අද කොහෙද කියලා හොයන්න නෑ. කොච්චර කැකුව තියනවද කියලා හිතලා බලන්න කවන්නේ. හැබැයි මම කවුරු බව වැරලා දැම්මොත් මගේ තාත්තා වෙනකොට මම පෙනී හිටිනවා. මම දැන් ආණ්ඩුවට නෙවෙයි සිංහල ජනතාවටත් විරුද්ධ වැඩ එකක් කරලා තියෙනවා. ඒක තමයි මගේ තාත්තාව නැති වෙච්ච කතාව. මගේ තාත්තා ඇත්තටම 1966 ඉඳන් 83 වෙනකම් පොලිසිය වැඩ කරලා 89 ඉඳන් කොටිය වැඩ කරා 2009 වෙනකම්. මගේ තාත්තා තමයි එකපාරක් කිල්නොච්චි වෙලා අවිල්ලා මේ මිනිමරලා දාලා තියලා යනකොට මන්නාරම් වල තාත්තා තමයි ගෙනල්ලා සාවචි වලට දුන්නා. හැබැයි අපේ මගේ තාත්තා අවියාවි වරගෙන කාටවත් බඩි තියලා නැහැ. හැබැයි 2009 කකුල තුවාල වෙලා මතක තියාගන්න මේ තාත්තට ඇම්බියුටේට් කරා අයියා මේ below the knee amputation මේ anesthesia නැතුව. ඉතල බලන්නකො. ඊට පස්සේ පුදුමාතර හොස්පිටල් මට අඩන්න කැමති නෑ මේ මයික් එකේ පුදුමාතර හොස්පිටල් එකේ බඩේ තුවාල වුණා ආපහු මාතර හොස්පිටල් එකට ගහලා ඊට පස්සේ ICRC න් ගෙනාවා ට්‍රින්ගෝ හොස්පිටල් එකේ ට්‍රින්ගෝ හොස්පිටල් එකෙන් ගෙනල්ලා පදවිය හොස්පිටල් එකේ ගේනකොට 2009 මම පේරාදෙණිය යුනිවර්සිටි එකේ කැන්ටින් ඔබතුමාත් අපේ හොස්පිටල් එකේ මේ කොහෙද මාකස් එක වෙන්නදී මාකස් එකේ මම වීඩියෝ එක පොඩි ටීවී එකේ බලාගෙන ඉන්නවා එතකොට පදවිය හොස්පිටල් එකට ගෙනාවා පදවිය හොස්පිටල් එකෙන් තාත්තා නෑ ඊට පස්සේ 2012 අපි නඩුව දැම්ම තාත්තා කෝ කියලා හොයන්න CID එක අපිට ඇති වෙන්න ආතල් දුන්නා ආමිය එක ආතල් දුන්නා එතකොට මම මෙඩිකල් ස්ටුඩන්ට් එක 3rd year 4th year මම පදවිය හොස්පිටල් එකට ගියා මගේ තාත්තාගේ BSc හොයලා තාත්තාගේ BSc නෑ තාත්තාගේ BSc කිසි දෙයක් ලියලා නෑ ඊට පස්සේ කවුද කොරෝනා රවිලා රිපෝට් එකක් සබ්මිට් කරා මේකෙන් අනුරාධපුර කේස් එකෙන් තාත්තා නැති වුණාලු එයා දැක්කාලු තාත්තාගේ කෝස් ඔෆ් ඩෙත් එක ලියලා තියෙන්නේ කොරෝනා. එතකොට මයිස්ට්‍රාට් කිව්වා බෑ මේ අපිට මේ ඩෙත් සර්ටිෆිකේට් එක JMO සර්ටිෆිකේට් එකක් ඕනේ කියලා. තාත්තාව එදා ඒ දවස්වල එදා එකගෙන ගිහිල්ලා මම හිතන්නේ අදට එයා ඉන්නවනම් මට ඒක සතුටු නෑ මොකද අවුරුදු 10 15ක් එයාව තියාගෙන කැම්බල තියාගෙන තාත්තාට සිංහලත් පුළුවන් ඒ ලෙවල් කරලා තිබ්බේ සිංහල තාත්තා සිංහල ජනතාවට ආදරේ හැබැයි අපේ ජනතාවට අපි ආදරේ අයියා ඒක මං කවදාවත් කියන්නේ මගේ ප්‍රභාකරන් දෙයියෝ නෑ එහෙම කියලා කියන්න බෑ මම මගේ ජනතාවට ආදරේ වෙන්න බෑ ඉතින් මම දමනනේ අයියා ඒ නිසා තාත්තාව එකගෙන ගියා හැබැයි මම මේක ජනතාවට කියන්නේ මං සම්පූර්ණම සිංහල ජනතාවයි මං ඇත්ත කියන්නේ මම ගිය ගියා මගේ තාත්තාගේ ප්‍රශ්න මං හැමතැනටම ලංගාව හොයලා බලුවා තාත්තා නැහැ. හිතලා බලන්න ඔයාලට අම්මා තාත්තා ඇතිනේ. එතකොට වෛරයක් එනවනේ මගේ තාත්තා කෝ කියලා. ඔයාලට කොටි වුණාට මට මගේ තාත්තා. ඒක මතක තියාගන්න. ඒ නිසා මම ගිහිල්ලා ICJ එකයි ICC එකටයි කම්ප්ලයින් එකක් දැම්මා මගේ තාත්තව හොයලා දෙන්න කියලා. මම අතනින් ගිහිල්ලා මම සාක්ෂි දුන්නා මගේ තාත්තා නැහැ කියලා. අනුරාධපුර මැජිස්ට්‍රේට් දැන් කියනවා කෝ කියලා දන්නේ නැහැ කියලා. මම මේක සිංහල ජනතාවට කියන්න ඕනේ. සමහර වෙලාවට සිංහල ජනතාව පස්සේ මේක දැනගත්තොත් මේ බලන්නකෝ අපේ විරුද්ධව මෙයා වැඩ කරලා හැබැයි අපේ සිංහලෙන් ලස්සනට කතා කරලා අපේ රවට්ටුවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මට දැනගන්න ඕනේ මට තාත්තා කෝ කියලා. අඩුමගාන තාත්තා මරලා තිබ්බා නම් අද මම ආවිල්ලා මේක හින්නවා කියන්නේ මේ සිංහල කතා කරන්න පුළුවන් කියන්නේ මගේ තාත්තා නිසා. තාත්තා තමයි මට කියලා දුන්නේ සිංහල. හැබැයි අද නෑ අද කොහෙද කියලා හොයන්න නෑ කොච්චර කැකුව තියනවද කියලා හිතලා බලන්න කවන්නේ හැබැයි මම කවුරු බව වැරලා දැම්මොත් මගේ තාත්තා වෙනකොට මම පෙනී හිටිනවා ඒක එකයි හරි තව එකක් කියන්න 2024 ජූන් වල මාව අයින් කරගත්තා ඇඩ්මින් පෝස්ට් එක GMO ස්ට්‍රයික් කරලා මම ඇඩ්මින් කරා හිරේ දැම්ම දවස් 10කට එකයි මම හිරේ ගියේ මන්නාරම හොස්පිටල් එකේ අම්ම කෙනෙක් මැරලා ඉන්නවා කියලා රාහට බලන්න ගිය නිසා අද වෙනකන් ඕගොල්ලෝ මට මොනවද කරලා තියන්නේ මට මාව දවස් 10කට මම හිරේ දැම්මා මම හිරේ ගියේ මගේ වෙනවටද නෑ ලෙඩ කෙනෙක් කිරි දීලා ඉන්නකොට මැරුණා එතකොට මාව ට්‍රාන්ස්ෆර් කරා චාචරි හොස්පිටල් එකෙන් මේකේ කවුද කලින් හිටපු ඇමති කවුද මේ කේලිය රම්බු කළ නෑ කේලිය රම්බු කළ වෙන්න බෑ මේ කේලිය රම්බු කළ හරිද එතකොට මම ආව පේරාදෙනිය දැම්මා පේරාදෙනිය දාලා ඉවරලා මම එක දවසක් අම්මා කෙනෙක් මැඩුවා කියලා හස්බන්ඩ් මට කතා කරා මගේ වයිෆ් මරුණා බබාට කිරි දෙනකොට කියලා එතකොට මම රාට ගිහිල්ලා මන්නාරම හොස්පිටල් එකක බැලුවා බලපු ගමන් රාට රාජකාරිය බාධා කිරීම කියලා දවස් 5ක් හිරේ පළවෙනි සැරේ මම මේ පාර්ලිමේන්තුවේ අන්ඩ්‍රෝ මාල්ස් දිසානායකගේ රැල්ලට විරුද්ධව ආවේ ඒ නිසා ඊට පස්සේ ආයේ හොස්පිටල් එක වංජා දූෂණ තියෙනවා කියලා මම ඩොකියුමන්ට් එළිය දැම්මා කියලා දවස් 14 හිරේ මතක තියාගන්න ඒ වෛරයි තමයි මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ හැබැයි ඒ කාලේ ඔයගොල්ලෝ මට මොකද කරන්න තිබ්බේ BOP කරන්න තිබ්බා මම දවස් 10ක් හිරේ BOP ගාලා නෑ ඉංගොරි වට්ටම් ගත්තා දැන් අවුරුද්දක් ඔයගොල්ලෝ ඉංගොරේ කරාද නෑ ලැජ්ජයි මම මේ පාර්ලිමේන්තුවේ ඉන්නත් කැමති නෑ මේ රට ඉන්නත් කැමති නෑ මං යනවා කොහොම හරි මේක දාලා ඒක හේතුව ඒ කාලේ ඕගොල්ලෝ මට VOP ගාලා තිබ්බාට මේ නඩුව නෑ දැන් ඕගොල්ලෝගේ ඒජි ඇවිල්ලා කියනවා මම තාම සර්විස් එක ඉන්නවා කියලා කොහමද අයියා මං දවස් මාස එකමාරක් හොස්පිටල් ආවේ නැත්තම් BOP ගෙව්වේ නැත්තේ ඇයි
අද වෙනකල් මාස 3ක් පඩි දෙම්මා. අයියා ඇත්ත කියන්න. මං කවදාත් මේ පාර්ලිමේන්තේ යනකොට අර ජරා එම්බි කියලා විදියට යන්න බෑ මට. මං ඔබතුමාට අවිලා කතා කරලා ඒ සල්ලි ආපහු දැම්මා. එතකොට සල්ලිත් ගෙවන්න නැතුව මට සල්ලිත් දාලා ඊට පස්සේ VOP ගහන්න නැතුව ඒ නඩුව තියෙනවා. දැන් ඒ නඩුව ආණ්ඩුව පාවිච්චි කරනවා මාව එළියට දාන්න. ඔබතුමාට අදටත් පුළුවන් මට VOP ගන්න. අයි මම මාසෙකමාරක් හොස්පිටල් ආවේ නැහැ. අයි මට VOP ගෙවෙන්නේ නැද්ද? දේශපාලනය කරන්න එපා අයියා. මට මේ පාර්ලිමේන්තුවේ ගොඩක් දවස් ඉන්න ඕනේ කියලා මට ඕමනාවක් නැහැ. හැබැයි ඉන්න දවස වෙනකම් මම කෙලින් වැඩ කරනවා. ඔයා මගේ හැටිය දන්නවා හොඳට. ඉන්න දවස් වල වෙනකම් මම ඇඩ්මින් වැඩ කරා. ඇඩ්මින් හැමදාම පාඩිය දානකොට අපිට කොලෙජ් එක සෙෂන් තියෙනකොට අහලා බලන්න ඇඩ්මින් ලාට කාටද මේ බාර් එක බාර දෙන්න කියලා. බාර් එක බාර දෙන්න මට එක දවසක් වත් එක බෝතල් වත් උසට නැතුව ආගේ කඩම් කරලා ගිහලා ආපහු දීලා තියෙනවා. හැබැයි ඒ තරම් තමයි මම වැඩ කරලා තියෙන්නේ. මෙහි ආවට පස්සේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? මාව ඉතින් හොරු කිව්වා. ඔයාගේ අල්ලපු පුටුවේ ඉන්න එක්කෙනා මාව පිස්ස කිව්වා. රිදෙන්නේ නැද්ද? රිදෙන්නේ නැද්ද? ඒ නිසා තමයි මම අද ජනාධිපති මුණ ගැසුණා. මංගේ ජනාධිපති එන්න කියලා අද කතා කරා. ශ්‍රී ලංකාවේ දිනයට ජනාධිපති කිව්වා සහයෝගයක් දෙන්න කියලා. මං කිව්වා මේ ජනාධිපතිතුමා ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මම මේක අද පාර්ලිමේන්තුවේ කතා කරද්දී ඔබතුමාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට වඩා හොඳට යනවා කියලා. ඒ නිසා මම ඒකට කැමැති. මම ඔයාලටත් කැමැති. මට තියෙන ලොකුම ප්‍රශ්න තමයි දැන් දේශපාලන විදිහට මේක පාවිච්චි කරන්නේ ඇයි? දැන් අපි ඇවිල්ලා දේශපාලනේ පක්ෂ එකක් නෑනේ. එතකොට පළවෙනි දවසේ මං කිව්වේ මොකද්ද? ඕගොල්ලෝට අපි මරන්න ආදරේ කියලා. හැබැයි ඕගොල්ලෝ මොකද කරේ? ආයෙම එලවල ජෙලවල ඉන්න එකේ ලැජ්ජ වෙන්න ඕනේ ආඩුව තියාගන්න. මතක තියාගන්න. ජෙලවල ඉන්න එක වාහනේ නැතුවා කියලා අරස් කරලා දැම්මා මේ පොලිසිය. හැබැයි හාමතුරු ගැන පොලිසියට ගහලා තියෙනවා. පුදුබිලිම උසගෙන ගිහිල්ලා තියලා තියෙනවා. මේක තමයි මේ රටේ. ඒ නිසා තමයි අපි හිතන්නේ මේක අපේ රටට අපිට ජීවත් වෙන්න කැමති නෑ කියලා. නැත්තම් අපිට වෛරයක් නෑ සිංහල ජනතාවත් එක්ක. හිතලා බලන්නකෝ මම පොලිසියට ගාලා තිබ්බන මේලාට ඉවරයි. ඒක තමයි කියන්නේ මේ රටේ ජනාධිපති කියනවා මේ සිංහල නෑ බුද්දිස්ට් නෑ හින්දු නෑ අපි ඔක්කොම එකයි කියලා. ඒක කටින්. ඒක කටින් නැත්තම් වෙන දැනකින්. හැබැයි අපි කියන්නේ අපේ පපුවේ තියෙන ඒ වගේ එකක් නෑ. අපි කවදාවත් කියන්නේ අපි දෙමළ අපි හින්දු. හැබැයි අපි ආදරේ ඔයාලට. ඔයාලා කියනවා නෑ මොකුත්ම නෑ කියලා අපිට වෙඩ දෙනවා. දැන් ශ්‍රී ලංකාව බලන්න එක දෙමළ පුත්කලයා ඉන්නවද? උත්තර කොච්චර වංජා දූෂණය කරලා ගැව්වාද? ඔයගොල්ලෝ එකක්වත් අල්ලුවාද? නෑනේ. හරි කමන්නේ. අපි ડોක්ටර්ස්ලාගේ පර්මිට් එකට යක්. මට උත්තර දෙන්න සෞඛ්‍ය ඇමතුමා. අපි SL ග්‍රේඩ් එක මොකද්ද? SL grade 2 MO කෙනෙක්. කන්සල්ටන්ට් ලාගේ SL grade එක මොකද්ද? SL grade 3. අපිට වාහනයක් නැහැ පොමිට් නැහැ. හැබැයි ඔය AGL SL grade එක මොකද්ද? කිසි grade එකක් නැහැ. එක්ක SL grade 1 නැත්නම් බිඳුවයි. හැබැයි ඒගොල්ලෝට වාහනය දෙනවා. අයියා හිතලා බලන්න. අපි වගේ කට්ටිය මේ රට දාලා ගියොත් මට යන්න පුළුවන්. අද ගිහිල්ලා අසයිලම් ගන්න පුළුවන් මට ඕන රටකට. හැබැයි මම මරණොත් ගමන් නැහැ කියලා එන්න ඔන්න ෆයිසල් කිව්වා. මම ඒ වචනේ කියන්න කැමති නෑ. යන පාරනේ මම ඔයා කපලා කොටලා දානවා කියලා. මාව කපලා කොට දාන්න අමාරුයි. අපි අවුරුදු 39ක් අපි අවුරුදු 8ක් මම කියන ග්‍රේඩ් 8 ඉන්නකොට මට ගන්න එකක් ඩිස්මැන්ටල් කරලා හෑන්ඩල් කරන්න පුළුවන්. අද මට ගන්න එකක් දුන්නා. ඊට පස්සේ ගියලා දුන්නා මෙන්න මේමයි මේක මේම දාන්න. මන්ත්‍රීතුමා තව ඔබතුමාට විනාඩි 2ක කාලයයි. මම hina වුණා. මම අවුරුදු 8ක් ඉන්නකොට ග්‍රේඩ් 8 ඉන්නකොට මට ගන්න එකක් ඩිස්මැන්ටල් කරලා ආපහු දාන්න පුළුවන්. අපි ඒ පැත්තට ඉඳන් මෙතන ඇවිල්ලා තියෙන්නේ කතා කරන්න ඕගොල්ලෝට දැන්වත් මේක ඉවර කරන්න අයියා. නැතුව හැමදාම ගිහිල්ලා බලනකොට TNA එක ගිහිල්ලා ජනාධිපතිතුමාට කතා කරනවා මිනිස්සු රවට්ටනවා. හැබැයි මට මාර දුකයි මේ ඇතුලේ අඩුම ගන්න ඩොක්ටර් කෙනෙකුට පර්මිට් එකක් දෙන්න බැරියයි. දැන් සාමාන්‍ය යුරෝප් ගියාම ඒගොල්ලෝට ගන්න පඩිය ලක්ෂ 40යි. මම දැන් ගියොත් එම මේ යුරෝපට මට වැඩ කරන්න පුළුවන් නැත්තම් රැක්මා එක්සෑම් එකක් ලියවුවොත් මට ගිහලා කෝටියයි මාස පඩියක් ඕස්ට්‍රේලියාව වල. අයියා දන්නවා රොයල් ඔස්ට්‍රේලියන් කොලෙජ් ඔෆ් මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේටර්ස් අපිට යන්න බැරිද? රැක්මා ගියොත්. හැබැයි ඩොකාලා ඔක්කොම පයින්නවා මේ රට. ඒ නිසා කරුණාකරලා මේ මන්ත්‍රීතුමාලා අහනවා වගේ අපේ හොස්පිටල් මෙහෙම උස්සන්න අපේ හොස්පිටල් මෙහෙම උස්සන්න අපි අනේ පුළුවන් නම් කරුණාකරලා ගැසට් එකක් දාන්න හෙට ඉන්න හැම හොස්පිටලෙම නැෂනල් හොස්පිටල් කියලා. ඉවරයි නෙවෙද? ඔයාලට හෙට ඉන්නත් කිසි ඔළුවක එකමක් නැහැ. කියන්න ඔයාලගේ නැෂනල් ඔයාලගේ නැෂනල්. ඒ නිසා මේ අපේ අපි ඉගෙන ගන්නකොට අපි සාමාන්‍යයෙන් ආවනවා මේ මොළ නැති පොලිටිෂියන් කියලා. හැබැයි මම ආවට පස්සේ තේරුණා. ඒ වගේ ඉල්ලීමක් ඔයාලට කරේ නැහැ. මම ඔයාලට සාධාරණ ඉල්ලීමක් කරන්නේ ඔයාට ඔයාගේ අමාත්‍යාංශයෙන් උතුරේ හරි නගින හිරේ යම්කිසි වැඩ කරන්න තියෙනවා නම් අපි වැඩ කරලා දෙන්න. Thank you so much බොමස්. බොමස් මන්ත්‍රීතුමා ගරු වෛද්‍ය